අර පැත්තේ සබරගම් පළත හොඳ පෙදිල්න පෙනස ඔඩෝල ජලාශය එම්බිලිපිටිය සන්ද්‍රික වැව සූරිය වැව මත්තල එයාපෝට් බලාංගොඩ බම්බේන කුරකල පන්සල වෙනක පෙනස මේ ඉඳලා බැලුවම දකුණු පළාත පෙනස රම්බදට මුහුදේ කතරගම තිස්සමරාම වෙල්ලවාය සඳපානකල් වැව වෙඩිටි කන්ද එතලි වැව සමනල වැව කිරිවැර ලයිටෝස් පන්න වැල වීර වැල තිස්සමරම ලුළුකම්බර වෙනක පෙනස අර උඩට කියන්නේ නැගෙනහිර පැත්ත පේනවා අම්පාර සිම්බලන්ඩුව බුත්තල අරගම්බ පුතුවිල් මොනරාගල බැලවත්ත වෙනක පෙනස මේ ඌවා පළාතට බදුල්ල පස්සර නමනකොළ එල්ල මయ్యాගන වෙනක පේනවා මෙතනට උස තියනවස මීටර් වලින් 1970යි අඩි 6300ක් තියෙනවා සර් මුල් මටද ලොස මේ ලිප්ටන් සර් කියන සර් මෙයා තමයි 1800 ලංකාවට අවිලා තේ අදවල ලිප්ටන් ස්ලෝන් ටී කියලා පළවෙනි අන්දල දුන්න එක නමයා ඒ තෝමස් ලිප්ටන් එයාගේ වත්තත මැඩම් සම්පූර්ණම අක්කර 2500 තියෙනවා සර් ලිප්ටන් සර් එක තමයි තියෙන්නේ මේ අනකොට සර් ආණ්ඩුවට දීලා ගියා ආණ්ඩුවේ කියන සර් එත්ත දෙකේ සිනමා මෙතන කළදම දීලා ගියා ලිප්ටන් සර් දුන්නා මේ ස්කොට් කියලා නැති වුණාකට සර් වයස 83යි ඊට පස්සේ දුවලා තමයි සර් එත්ත දෙක වෙනකම් පාලනය කරා දුවලට කරගන්න බැරි වුණාට පස්සේ තමයි සර් ආණ්ඩුවට දුන්නේ ආණ්ඩුවත් අවුරුදු 20ක් විතර පාලනය කරා සර් ඒගොල්ලන්ට පාඩි යනවා කියලා දෙන් ප්‍රයිවේට් ලංකම් කොම්පැනි කියලා ඒගොල්ලන්ට බදි තෙල දෙන බදි කියන සර් අනුනම් බද්දාම තෙල දෙන මම මුළු ස්ටේට් එකම සර් ලංකම් කොම්පැනි තමයි නඩත්තු කරන්නේ ඒකයි මෙතන විශේෂයක් තියෙනවා කියන්නේ ලංකාවල තියෙන පළාත් 9 වලින් පළාත් පහක් බලන එක තමයි ලිප්ටන් සීට් එක විශේෂයි ඉස්සෙල්ලා තේ අnder ගත්ත එකන සර් ටේම්ස් ටේලර් ලෝල් කොන්දර කැන්ඩි කියන සර් එයා තමයි ලංකාවට මුලින් කෝපි කරනවි කෝපි කරන දුන්නා සර් ඒක ලැඩ දුන්නා ඊට පස්සේ මොනවද කරේ ඉන්දියාවේ කියලා තේ ගනවා සර් පෙරාදෙනිය කරලා තේ දුවා එක පොළොවරි කියන ඊට පස්සේ මොනවද කරා සර් කැන්ඩි ලෝල් කොන්දරට අරන් කියලා තේ දුවා දෙනොත් පළවෙනි තේ එකක් තියෙන සර් කැන්ඩි ලෝල් කොන්දර එයාට අදාගන්න බැරි වුණාට පස්සේ තමයි සර් මෙයා අදවලා ලිප්ටන් ස්ලෝන් ටී කියලා ඕල් රටේ ප්‍රසිද්ධ කරේ කන්නේ මෙයා ජේ තෝමස් ලිප්ටන් සිට් කියන ඒතෝ මැඩම් අතන බොඩක ගලද ග්‍රීන් වයිට් කලර් ගල තියෙන ඒ ගල තමයි ලිප්ටන් සර්ගේ ඇත්ත සීට එක අස්වා පිටින් ඇවිල්ලා උදේ පාන්දර අතන ගලක වාඩි වෙලා තේ බීගෙන ලිප්ටන් සර් මුළු ස්ටේට් බලනවා ඒ වාඩි වෙච්ච ගලයි නම තමයි මෙන්න මෙතනට ලිප්ටන් සීට් කියලා ආවේ මේ අතන ලිප්ටන් කියලා ඕල් රටේ දැනගන්න ඕනේ කියලා තමයි මේක පිළිම ගන්නලා මෙතන දෙලා දෙනවා දැන් ලිප්ටන් සර් කොහමද ලංකාවට ආවේ කියලා ඒත්තෝ මැඩම් මෙයා ඕස්ට්‍රේලියාවට තමයි තරණ කාලේ කොළඹට ආවේ කොළඹට ආවට පස්සේ මැඩම් මෙයා තේ ස්පෝට් කරපේ දැක්කා ලිප්ටන් සර් දෙකට පස්සේ මෙයාට ආසාවක් හිතුණා තේ බිස්නස් කරනවා ඊට පස්සේ එයාගේ පාදරෙන් ආවා මයි පාදර් මම කොච්චරද ඕස්ට්‍රේලියා මම ලයික් ඉන් ද ටී බිස්නස් ඕකේ මැෂන් යූ ලයික් ඉන් ද බිස්නස් කිව්වට පස්සේ තමයි මෙයා කෙලිම ඉංග්ලන්ඩ් ගියා ඉංග්ලන්ඩ් කියලා තේ ස්පෝට් කරලා ටික දුන්නා පස්සේ මොනවද කරේ කෙලිම ගියා ස්කොට්ලන්ඩ් කියලා මෙයා ටී ෂොප් එක හදාගෙන ටික දුන්නා පස්සේ ඕල්ඩ් රටමේ ලිප්ටන් සර් ප්‍රසිද්ධ වුණා පස්සේ තමයි මැඩම් මෙයා හිතනවා ෂී අපි ලංකාවේ ප්‍රසිද්ධනේ අපි ලංකාව ප්‍රසිද්ධ කරන ඉතාලගන තමයි මැඩම් ඉන්දියාවදන කට්ටිය ගණලා මේ කලේ ඔක්කොම සුද්ධ කරලා තේවොත්තොත් අදවලා ටී පෙට්ටිත් අදවලා ලිප්ටන් ස්ලෝන් ටී ලිප්ටන් ලාගෝජ් කියලා අපේ ලංකාව දුවනවරක් පෙකන මෙයා ජේ තෝමස් ලිප්ටන්